මේ පොත නුඹට දෙන්නේ නුඹ ගැන විශ්වාසයෙන්. මම ඒ විශ්වාසය ඒ විදියටම රකින්නමයි. වන්දනාව අවසානයේ ඔවුන් සිය ගම්බිම් කරා ගිය අතර උපාසක මහතා සිය මන්ත්‍ර පොත පෙට්ටගමක බහා අගුළු දැමුවේය. එක් දිනක් ඔහුගේ නිවසට පැමිණි හිතවතෙක් මන්ත්‍ර පොත සොරකම් කළ අතර රන් නූල් ඉවත් කළ ඔහු පොත විවෘත කළේය. කබලා සිර කරනු වහාම ඔහුව සිර කරනු. මන්ත්‍ර පොතෙහි සිරවී සිටි සූනියම් යලිත් මුදා හැරුණි. යක්ෂයාගේ උදහසින් මුළු හෙළද්වීපයම භීතියෙන් සලිත වී ගියේය. විශාලා මහනුවර සේම කුලියාපිටිය ඇතුළු විවිධ ප්‍රදේශ ලෙයින් තෙත් වී ගියේය. කටුවැල්ලේ දෙවියෝ වෙඩිගමනේ සිව්වල් පොල්මුල්ලේ පොල් සෙවනේ වැටවල් පොඩිකර ගිජිඳෙකු ලෙසිනේ වැටවල් පීරා බියගන්වමිනේ. එකල මන්ත්‍ර ශාස්ත්‍රයේ කෙල පෙමිණි මහා බලසම්පන්න මන්ත්‍රධාරියෙක් විය. ඔහු රාජපද්ම මුදියන්සේ නම් විය. පත්තිනි මෑණියන්ගේ දිව්‍යමය වරම්ලත් එතුමා සූනියම් යක්ෂයාගෙන් ලක්දෙරණ බේරා දෙනමෙන් පත්තිනි මෑණියන්ට කන්නලව් කළේය. මා සූනියම්ව දමනය කොට දෙන්නම්. ඔබ ඒ වෙනුවෙන් මට නවගුණ මන්ත්‍රයේ ලක්ෂවාරයක්ම තිරු නවගුණවැල් 7 පටක් ලබා දෙන්න. මා එසේ කරන්නම්. ඔබ වහන්සේට පින් සිදු වේවා. ඉන්පසු මන්ත්‍රාචාර්යවරයා නවගුණවැල් 7 පට එක් පටකට ලක්ෂවාරය බැගින් මතුරා පත්තිනි මෑණියන්ට ලබා දුන්නේය. පත්තිනි මෑණියන් අහසට පැන යක්ෂයාගේ ගිලවටා නවගුණවැල් හෙළූ අතර යක්ෂයා වහා පලා යන්නට විය. නවගුණවැල් 4ක් කඩාගත් නමුත් ඉතිරි නවගුණවැල් 3 සමග දුර්වල වූ යක්ෂයා දීගල්ලේ ගලක් අසල වැටී සිටියේය. අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනගත් මන්ත්‍රාචාර්යවරයා ගම්වැසියන් පිරිසක් සමග මැතිරූ කඹවලින් යක්ෂයා බන්ධනය කළේය. ඔබද අපිට හිරිහැර කරපු යකා අදින් නොගේ හපංකම ඉවරයි සූනියම්. යකාව කඹවලින් බඩහල්ලා. ओम नमो नारायणाय रक्षो भूतम नासे ज्वल ज्वल प्रपंचम इदं पुस्तकं रक्षितं भवतु. यक्षया यलित